Hi, යාළුවනේ ඉතින් සුබම සුබ දවසක් කියලා අපි ගන්නවා SS Property YouTube නායිකාවට. ඉතින් අද අපි ගේන්නේ ඔයාලට මේ ගම දියුල පිටිය පාට මීටර් 700ක් ඇවිදින දුරින් ඉදිකෙවූ අලුත් අංග සම්පූර්ණ නිවස. ඉතින් යාළුවනේ මේ වීඩියෝ එක සමග රැඳී සිටින්න. ඉතින් යාළුවනේ හැම දවසම වීඩියෝ එකට යන්න කලින් කරන පුංචි ඉල්ලීම අදක් කරන්න තියෙනවා. මගේ YouTube නායිකාව වන SS Property YouTube නායිකාව සබ්ස්ක්‍රයිබ් කරලා මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න කියලා ඉල්ලන ගමන් අද වීඩියෝ එකට යනවා. මේ තියෙන්නේ මේ නිවසේ ඉදිරිපස පෙනුම සහ මේන් ගේට් එක ඔයාලට පේන ඇති මේන් ගේට් එකයි වෝල් එකයි. ඉතින් මේ තියෙන මේ නිවසේ සයිඩ් එකෙන් පේන කාර් ගාරාජය. ඉතින් අපි කාර් ගාරාජය පැත්තට ගිහලා බැලුවොත් වරන්ඩාව මේ ආකාරයට තමයි දිස්සෙන්නේ. ඉතින් වරන්ඩාවේ ප්‍රධාන දොරටුවෙන් අපි ඇතුළු වෙමු මේ නිවසට. මේ තියෙන මේ නිවසේ ප්‍රධාන සාලය. තව පැත්තකින් මම පෙන්නන්නම් මේ නිවසේ ප්‍රධාන සාලය. ඉතින් පර්චස් 13.5 බිංකුටසක තමයි මේ නිවස ඉදිකරලා තියෙන්නේ. ඉතින් ඔයාලට සයිඩ් එකෙන් පේනවා ඇති මේ නිවසේ ටීවී ලොබි ඒරියා එක ඊට එහා පැත්තෙන් ඩයිනින් රූම් එක. ඉතින් යාළුවනේ අපි දැන් යන්නේ ටීවී ලොබි ඒරියා එකට. පේනවා ඇති ටීවී ලොබි ඒරියා එකේ ඔයාලට සයිඩ් එක. ඉතින් යාළුවනේ දැන් අපි යන්නේ ඩයිනින් රූම් එකට. ඩයිනින් රූම් එකේ යන්නේ කිචන් එකට. ඩයිනින් රූම් එකේ එහා පැත්තේ තමයි කිචන් එක තියෙන්නේ. ඉතින් අපි කිචන් එකට යනවා. මේ තියෙන්නේ මේ නිවසේ කිචන් එක. ඉතින් යාළුවනේ පැන්ටි කවුට් ගාලා අනාග විදියට හදලා තියෙන මේ කිචන් එක ඔයාලට පේනවා ඇති. ඉතින් ෆොටෝ නම් චුට්ටක් අදුව පාටයි ඒක තරම් ගන්න එපා. වැයි කාර් එක තමයි අරන් තියෙන්නේ. මේ තියෙන්නේ මේ නිවසේ බෙඩ්රූම් මේ වගේ බෙඩ්රූම් තුනක් තියෙනවා මේ නිවසේ. ඉතින් මේ තියෙන්නේ මේ නිවසේ බාත්රූම් දෙකක් තියෙනවා මේ නිවසේ. ඉතින් මේ නිවස අලුත් නිවස. මේ ආංගිකාව නිවස ඔබේ කරගන්න දැන් දාන විස්තර ඔතින් කියවා අන්තිමට උදාහරණ දුරකථන අංකයට අමතකව ලබා දෙන්න. මෙන්න විස්තර. පර්චස් 13.5ක ඉඩම 21 කාමරය නිදා කාමර 3යි ඇතුළත බාත්රූම් 2යි මූතැන්ගිවල් වාහන ගාරාජය CCTV කරලා ඇත AC කරලා ඇත. ඉතින් මේ නිවසේ දුර ප්‍රමාණය ගැන කියනවා නම් මේ නිවසේ දුර ප්‍රමාණය මෙහෙමයි. මීගමුව නගරයට කිලෝමීටර් 7යි මීටර් 500යි මීගමුව දිවුල පිටිය පාරට මීටර් 800යි මීගම පාරට කිලෝමීටරය මීටර් 200යි. මිල ලක්ෂ 225යි වැඩිදුර විස්තර සඳහා 070යි 381යි 10යි 46 දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. ඉතින් යාළුවනේ අදට යනවා සුබ දවසක්.